ඉන්දියා කුරින්ජංකර්ණි කලපුව හරහා කිලෝමීටර් 6ක දුර ගමනාගමනය සඳහා නවීන පාරුවක් අද මාර්ග සංවර්ධන අධිකාරිය වෙත භාර කෙරුණා. ඒ සෞදි අරාබි ණය ආධාර යටතේ මෙම පාරුව සඳහා වූ වියදම රුපියල් මිලියන 45ක්. කුරින්ජංකර්ණි දූපත්වාසීන්ට කින්නියා නගරය කරා ප්‍රවේශ වීමට පාරුවක පිහිට පැතීමට සිදු වූයේ කලපුව හරහා 1977 වසරේදී ඉදිකෙරුණු මීටර 120ක දිගින් යුත් පාලම අබලන් වීමත් සමගයි. 2021 වසරේ අප්‍රේල් මාස 21 වැනිදා අලුත් පාලමක් ඉදිකිරීමට ලැබුණු මුල්ගල පැලවෙමින් තිබියදී 2021 වසරේ නොවැම්බර් මාස 23 වැනිදා උදෑසන පාසල් සිසුන් 20 දෙනෙකු රැගත් පාරුවක් කුරින්ජංකර්ණි කලපුව තුලදී පෙරලීමෙන් සිසුන් 6 දෙනෙකුට ජීවිත අහිමි වුණා. අනතුරුව තීරණය කෙරුණේ පාලම ඉදිකරන තෙක් අදාළ කිලෝමීටර් 6ක ගමනාගමනය වෙනුවෙන් බස් රථයක් සේවයේ යෙදවීමටයි. එම වගකීම පැවරුණු මාර්ග සංවර්ධන අධිකාරියේ නැගෙනහිර පළාත් අධ්‍යක්ෂ කාර්යාලය අදාළ බස් රථ සේවයට මුවා වෙමින් මුදල් ගසාකා ඇති ආකාරය විමර්ශන ඉකුත් ජනවාරි මාස 18 වැනිදා අනාවරණය කළා. බස් රථයක් සේවයේ යෙදවීමට අදාළව රහසිගතව ටෙන්ඩර් කැඳවා තෝරාගත්තේ මාර්ග සංවර්ධන අධිකාරියේ ත්‍රිකුණාමලය විධායක ඉංජිනේරු කාර්යාලයේ නිලධාරියෙකුගේ ඥාතියෙකුට අයත් බස් රථයක්. එම බස් රථයේ උදෑසන 6 සිට පැය 11කුත් විනාඩි 40ක් තුල ගමන් වාර 11ක යෙද වූ බව පවසමින් මාස 20ක් පුරාවට 1 කෝටි දසලක්ෂයක් ලබා ගන්නවා. විමර්ශන අනාවරණයෙන් පසු මාර්ග සංවර්ධන අධිකාරියේ ත්‍රිකුණාමලය විධායක ඉංජිනේරුවරයා කල්මුනේ වෙත ස්ථාන මාරු කෙරුණා. අනතුරුව අධිකාරිය සිදු කළ පරීක්ෂණයක වාර්තාව ඉකුත් අප්‍රේල් මාස 20 වැනිදා අධිකාරියේ සභාපතිවරයාට බාර දී ඇතත් අදටත් එහි වූ නිර්දේශ ක්‍රියාත්මක කෙරී නැහැ. එම නිර්දේශ අනුව ප්‍රශ්නගත බස් රථ සේවය වෙනුවෙන් ටෙන්ඩර් කැඳවීමේ සිට බස් රථය වෙනුවෙන් ගෙවීම අනුමත කිරීමේ ක්‍රියාවලිය දක්වා සම්බන්ධ වූ නිලධාරීන් කිහිප දෙනෙකුට විනය ක්‍රියාමාර්ග ගත යුතුව තිබෙනවා. ඒ අතර සිටින එක් නිලධාරියෙකු වසර 2023ත් 2024ත් අතර කාල සීමාවේදී මඩකලපුව දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධනයට මුවා වෙමින් කර ඇති වංචා එමටයි.